මේ වන විට ඇමරිකා එක්සත් ජනපද මධ්‍යම ආරක්ෂක විධානය විසින් මෙම වීඩියෝ නිකුත් කර තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධව ඉරාන හමුදා ඉලක්ක 10කට දැවැන්ත ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. හෝමු සමුද්‍ර සංද්‍රය ආශ්‍රිතව ස්ථානගතව තිබුණු හමුදා ඉලක්ක 10කටයි මෙම දැවැන්ත ප්‍රහාරය දියත් කර තිබෙන්නේ. කෙසේ වෙතත් ඉරානය දිගින් දිගටම හෝමු සමුද්‍ර සංධිය හරහා ගමන් කරනු ලබන නෞකාවන්ට පහර දීමට එරෙහිව මෙම ප්‍රහාරය දියත් කර තිබෙනවා. විශේෂයෙන්ම පැනමා දජය සහිතව ගමන් කරන ලැබූ කිකු නම් නෞකාවට එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි ඇමරිකා එක්සත් ජනපදය මෙම ප්‍රහාරය දියත් කර තිබෙන්නේ. ඒ වගේම වාර්තා වන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදය එල්ල කරන ලද මේ ප්‍රහාරය සම්පූර්ණ සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බවත් එයට එරෙහිව ප්‍රහාර දියත් කරන බවටත් අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය සහිතව ක්‍රියාත්මක වන කුවේටි අල් සලීම් හමුදා කඳවුර එවැගේම ඇමරිකා එක්සත් ජනපදයේ 5 වන හමුදා බලෑනිය ලෙස බහරයින්හි පවතින සල්මාන් වරාය ආශ්‍රිත වුණු කඳවුරට මේ කියන දෙකටම ප්‍රහාර දියත් කර තිබෙනවා. ඒ වගේම ඉරානයේ මේ වෙද්දී හෝමු සමුද්‍ර සංධිය යලිත් වතාවක් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. දෙපාර්ශ්වය අතර ඉස්ලාමාබාද්හිදී ඇතිවුණු එකඟතාවයන්ට පරිබාහිරව ක්‍රියාත්මක වීමට එරෙහි වන බව ඉරානය මේ වෙද්දී නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගියදා ලෙබනනයේ සමගින් ඊශ්‍රායලයේ සටන නිසාද ඉරානය විසින් සටන් විරාම ගිවිසුම යලිත් උල්ලංඝනය කරනු ලැබුවා. මේ අතර ඉරාන ඉස්ලාමික් රෙවොලූෂනරි ගාඩ් කෝප්ස් නිවේදනය කරන්නේ ඔවුන් ඇමරිකා එක්සත් ජනපද ඉලක්කවලට තවදුරටත් පහර දෙන බවයි. අද අලුයම 2-3 අතර කාලයේදී ඉරානය විසින් බැලිස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන භාවිත කරමින් ඇමරිකා එක්සත් ජනපද ඉලක්ක 8කට පහර දී ඇති බවට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යලිත් යුද්ධය ආරම්භ වී තිබෙනවා. සටන් විරාමය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රශ්නයක් මේ වෙද්දී යලිත් කලාපය තුළ මතුව තිබෙනවා.